ආයුබෝවන් සියලු දෙනාට. අද මම මේ වීඩියෝ එක දාන්න අදහස් කරේ මේ දහස්පිතිය වගාව අලුතෙන් ආරම්භ කරපු අයට සහ වගාව නිවැරදිව කරගන්න බැරි වුණ අයට. මොකද මේ අනුකුත් භෝග වලට වගේම දහස්පිතිය වගාවටත් කෘමි හානි සහ දිලිගිර රෝග ඇති වෙනවා. මේ නිසා වගාවට අලුතෙන් එක්ුණා ඊට ඉක්මනින්ම මේ දහස්පිතිය වගාවෙන් ඉවත් වෙනවා. මට කියන්න තියෙන්නේ දැන් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මිරකල් බයෝග්‍රීන් මේ සතියකට වරක් යෙදීමෙන් මේ තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන්. මොකද මේ මිරකල් බයෝග්‍රීන් නිසා මේ බලන්න මේ මල් වල පොහොට්ටු ගොඩක් අල්ලලා තියෙනවා. මල් විශාල වෙලා තියෙනවා. ඒතර ඒ වගේම මේ දියර පොහොර එක නිසා මේ කඳන් වල මේ අර ගස් ඇද වැටීම නතර වෙනවා. මේ කඳන් මහත් වෙන මේ බලන්න මේ විශාල කඳක් තියෙනවා. මේ දැන් මේකේ මේ දහස්පිතිය වල මල් වල බරට මල් නඩු කඩාගෙන වැටෙනවා. ඒ වගේම මේ කඳන් වල අතු මේ විශාල නිසා අතු කඩාගෙන වැටෙනවා. ඒ තත්ත්වයන් මගේ හැරෙනවා මේ මිරකල් බයෝග්‍රීන් එක නිසා. අර මගේ දැන් මම මේ දෙවෙනි අදියර යන්නේ පළවෙනි හදපු වගාවේ පැල කඳන් මහත් වෙන්නේ නැති නිසා මේ කඳන් වලින් කඩාගෙන වැටිලා වගාව ඉවත් වෙන තත්ත්වෙටම එන්න වුණා. පස්සේ මේ මගේ මිතුරෙක්ගේ මාර්ගයෙන් මේ මිරකල් බයෝග්‍රීන් එක ගැන දැනගෙන මට මේ නැවත වතාවක් මම මේ පැල තවම් කරලා මේ වගාව ආරම්භ කරා. දැන් මේකට පැල හිටවලා මාසයක් විතර වගාවක් තමයි මේ තියෙන්නේ. මේකේ දැන් මේ මල් පළවෙනි තව එක මලක්වත් මේකේ නිලලා නැහැ. මේ පළවෙනි මේක මේ විශාල මල් දෙනවා දැන්. මම මේකේ සතියකට වතාවක් මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරා. ඉතින් මේක දැන් මේ කඳ මහත් වෙලා නටු වලින් කඩාගෙන වැටෙන එක නතර වුණා. මේක පණු රෝග තිබ්බා, පණු රෝග නැති වුණා. මේ වෙන මුකුත් පාවිච්චි කරේ නෑ මම. මේ මල් වලට පණු ඇවිල්ලා තිබ්බා. ඒ පණු රෝගත් එහෙමම නැති වෙලා ගියා. දැන් මේකේ තියෙන්නේ මේ මාසෙක වගාවක්. දැන් මේ පොහොට්ටු අල්ලගෙන එනවා හැම එකේම මේ තියෙන්නේ. අනිත් පැත්තේ තව වගාව තියෙනවා මේ රෝපණය කරන්නේ පැල හිටවන්න මට. මම කියන්නේ ඕගොල්ලොත් මේ මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරලා බලන්න. මේකේ කඳ මහත් වෙනවා, ශක්තිමත් මූල මණ්ඩලයක් ඇති වෙනවා. ඒ වගේම මල් පොහොට්ටු වැඩිපුර අල්ලනවා, මල් නටු වලින් කැඩෙන එක නතර වෙනවා, ඉදි කඩාගෙන වැටෙන එක නතර වෙනවා. ඒ නිසා මේකට මේ දහස්පිතිය වගාවට විතරක් නෙමෙයි මේ බටු මිරිස් තක්කාලි ඒ වගේම මේ වගේ මේ භෝග වලටත් මේ මිරකල් බයෝග්‍රීන් එක පාවිච්චි කරන්න පුළුවන් වලට. මේ තියෙන්නේ මගේ ඊළඟ මේ පැල ටික හදන්න බිම් සකසලා තියෙන එක. මේ අනිත් දැන් බලපු කෑල්ල මේ තියෙන්නේ. මේ තියෙන්නේ මගේ අනිත් පැල ටික. මේ මට්ටමේ ඉඳලා ඔයාලා මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරගෙන ඉන්න. මේ තියෙන්නේ පැල ටික. මේ ලස්සනට තියෙනවා. දැන් මේවා හෙට පොළොවේ ඉඳනවා. මේ ඉඳන තා දැන් බිම සකසගෙන යන්නේ. මේ ටික ඔක්කොම මෙතන තියෙනවා දැන් පැල 1800ක් විතර. මේ ඔක්කොම මේ කැලේ තියන්න දෙන්නේ. ඊළඟ ටිකට තමයි මේක හරි ගස්සන්න තියෙන්නේ. මේ පැත්ත හරි ගස්සලා ඊළඟ සෙට් එක දාන්න තියෙන්නේ. ඉතින් මේ ඔයාලට මම කියන්නේ මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරලා බලන්න. මේ වගාවෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරලා ඔයාලට මේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ස්තුතියි සියලුම දෙනාට.